ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්. මේ වන විට විදුලි බිලක් අපේ නිවසට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ලැබෙන්නේ කෙටි පණිවිඩයක්. SMS එකක් මගින් අපේ ඒකක ගාණ සහ ගෙවිය යුතු මුදල අපිට ලැබෙනවා. එහෙම නැත්නම් ඔයාලා වෙනද කරේ බිල්පත ගෙදරට ලැබුණාට පස්සේ කොමියුනිකේෂන් එකකට තැපැල් කන්තෝරුවකට ඒ වගේ වෙනත් තැනකට ගිහිල්ලා මේ බිල ගෙවපු එක. නමුත් දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අලුත් තාක්ෂණයත් එක්ක ඔයාට ඔයාගේ දුරකථනයෙන්ම මේ බිල්පත ගෙවන්න පුළුවන්. ඔයාලගේ දුරකථනයෙන් යන්න Play Store එකට ගිහිල්ලා සර්ච් කරන්න CEB Care කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. විදුලි බල මණ්ඩලයේ අයිකන් එකත් එක්ක තියෙන මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ ආකාරයට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපේ ගෙදර තියෙන විදුලි බිල ඇඩ් කරගන්න අපි account එකට log වෙන්න ඕනේ. account එකට log වෙන්න නම් ඔයා CBK app එකට account එකක් register කරලා තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද register කරගන්නේ සහ account එකට log වෙන්නේ කියලා. හරි, ඔයාලා app එක download කරගෙන open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ ආකාරයටමයි දැක ගන්න වෙන්නේ. එහෙනම් අපි CBK app එකට log වෙන්න නම් account එකක් හදලා තියෙන්න ඕනේ. එහෙනම් මේ CBK app එක register වෙමු. මුලින්ම ඔයාගේ full නම දෙන්න මෙතනට initial එක දුන්නත් හරි. ඊට පස්සේ ඔයාගේ email එක දෙන්න. ඊළඟට phone number එකක් දෙන්න. ඊළඟට ඔයාගේ identity card number එක දෙන්න. ඊට පස්සේ ඔයා mobile phone number එක දෙන්න. ඊට පස්සේ land phone number එකක් තියෙනවා නම් පමණක් දෙන්න. ඊට පස්සේ ඔයා username එකක් දෙන්න. මේ app එකට log වෙන්න ඔයාගේ නම හරි ඔයාගේ වාසගම හරි දීලා මේ password එකට ඔයාට හොඳට මතක හිටින password එකක් දෙන්න. ඊට පස්සේ නැවත වතාවක් මේ password එක දීලා ඔයාලා register කියන බටන් එක උඩ click කරන්න. හොඳට මතක තියාගන්න password එකයි username එකයි ඔයාලා කොහේ හරි ලියලා තියාගන්න. මේක අමතක වුණොත් ඔයාලට නැවත register වෙන්න වෙන නිසා. open කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. CBK කියලා තියෙනවා. එතනම වම් අත පැත්තෙන් ඉරිකෑලි 3ක්. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. එහෙනම් ඔයාට මෙන්න මේ වගේ settings ටිකක් බලා ගන්න පුළුවන් ඔයාගේ CBK app එකේ. එහෙනම් ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ electricity bill එක add කරගන්න. ඊට පස්සේ ඔයා උඩින් ඉඳලා පහළට එනකොට others කියලා බටන් එකක් තියෙනවා. එතන තියෙනවා electricity account කියලා. ඒක උඩ එකපාරක් ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් payments, ඊළඟට balance profile, ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා subscribe another account කියලා. අන්න එතෙන්ද ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ නිවසේ තියෙන විදුලි බිල ඇඩ් කරගන්න පුළුවන්. නිවසට තියෙන. එහෙනම් ඔයාගේ ඒ විදුලි බිලේ තියෙන නම උඩට දෙන්න. පළවෙනියෙන් තියෙන name of the account home වෙන්න පුළුවන්, ඒක office වෙන්න පුළුවන්. කැමති එකක් එතනට ඔයාගේ නම දෙන්න. දෙවෙනියට account number එක ඔයා අනිවාර්යයෙන්ම දෙන්න. දෙවෙනියට දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම account number එක. ඊට පස්සේ premises ID කියලා එකක් තියෙනවා ඔයාගේ ඉලක්කම් 4කින්, ඉංග්‍රීසි අකුරු 3කින් සහ ඉලක්කම් 4න්. අන්නේ ඒක දෙන්න කියන පරික්ෂා අංකය කියන එක තමයි. ඒ අංක දෙන්නේ නැතුව මේකට log වෙන්න බෑ. ඔයාලගේ විදුලි බිලක් ඇඩ් කරගන්න බෑ. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ මේ කොනේම තියෙනවා add කියන බටන් එක. මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. ඉතින් එතකොට ඔයාගේ account එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊටසේ payments කියලා තියෙනවා, balance කියලා තියෙනවා, profile කියලා තියෙනවා. මේකෙන් ඔයා payments කියන එකට ගියාට පස්සේ ඔයා පසුගිය මාසවල විදුලි බිල් ගෙවලා තියෙනවද ඒවයි සමරියක්. ඊට පස්සේ ඔයාලට balance එක බලා ගන්න පුළුවන් මේ විදිහට. දෙවෙනියට ඉතින් ඔයාගේ දැන් තියෙන විදුලි බිල කොපමණ මුදලක් ගෙවන්න ඕනද කියලා. මේ වෙද්දී අපි දන්නවා අපේ විදුලි බිල පරීක්ෂා කරගන්න ඒ වගේම විදුලි බිල කොහොමද මේ CBK app එකට ඇඩ් කරගන්නේ කියලා. ඊට පස්සේ තියෙන්නේ අපිට බිල ගෙවන්න. ඊට පස්සේ ඔයාලට උඩ ඉඳලා පල්ලෙහාට එද්දී බලා ගන්න පුළුවන් bill payments කියන තැනක් තියෙනවා. එතන ගිහිල්ලා එකපාරක් ක්ලික් කරන්න අපේ විදුලි බිල ගෙවන්න. එතකොට අපිට මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? අපේ account එක select කරගන්න පුළුවන්. මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ මේකට අපිට account 5ක් add කරගෙන ඒ පහම ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් තව ගෙවන්නත් තියෙනවා නම් විදුලි බිල් account එක remove කරනවා, තව account එකක් add කරනවා. මේ වගේ account add කර ඔයාලට ගෙවන්න පුළුවන්. හැබැයි ඒ අවශ්‍ය කරුණු ටික ඔයා ළඟට
ළඟ තිබිය යුතුයි. එහෙම නැත්නම් ඔයාට ඒ දේ කරන්න බෑ. ඉතින් මම දැන් මගේ account එක මෙහෙම මෙතනට add කරා. ඊට පස්සේ මෙතනට මම ගෙවන්න ඕන ගාණ මෙහෙම type කරගන්නවා. ඉතින් ඔයාලට කැමති ගාණ type කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මෙතන email address එකක් දෙන්න. ඊට යන්න proceed කියන තැන එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ icon එකක් බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ කාඩ් එක තෝරන්න. ඉතින් මම නම් Visa කාඩ් එකක් තියෙන්නේ. මම ඒක නිසා මෙන්න මේ Visa කාඩ් තියෙන පැත්තේ බටන් එකට ටික් ලකුණක් දානවා. ඊට කලින් ඔයා බලන්න උඩින් තියෙන දේවල් හරිද කියලා නැවතත් account number සහ ඒ ටික හරිනම් pay now කියන එක උඩ එකපාරක් click කරන්න. ඉතින් හරිම සරලයි මේ දේවල් ඔයාට ගෙදරදීම කරගන්න පුළුවන් වර්ධින්න නැහැ. ඊට පස්සේ නැවතත් එනවා මේ ටික බලන්න ඔයා ගාන හරිද මේව කියලා. මම නම් වැඩි කියවන්න යන්නේ නැහැ. මොකද මට ඉංග්‍රීසි ටිකක් අමාරුයි. ඒ නිසා මෙන්න මේ confirm කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. හරි යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ Visa කියලා තියෙනවා. මේ පැත්තේ Master කියලා තියෙනවා. කැමති කාඩ් එකක් නැවතත් තෝරගෙන ඔයාගේ ඉදිරිපස තියෙන අංක ටික මුලින් මේ කාඩ් නම්බර් කියන තැනට ඇඩ් කරන්න. ඊළඟට මේ expire date කියලා තියෙනවා මාසය සහ දිනය. අන්න ඒක දෙවෙනියට මෙන්න මේ ස්ථානෙට ඇඩ් කරන්න. ඊළඟට අවුරුද්ද. ඒ කාඩ් එකේ තියෙන මේවා සඳහන් කරලා ඒ කාඩ් එකේ තියෙන ටික විතරයි ඔයාලට දෙන්න තියෙන්නේ. වර්ධින්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ CVN කියන තැන කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා අංක 3ක්. ඒ අංක 3 තියලා මෙන්න මේ pay කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මම මේවා ඇඩ් කරේ නැහැ මොකද මගේ රිනාගයක් තියෙන විදුලි බිලේ. ඔයාලට පුළුවන් මේ දේවල් සාර්ථකව දැන් කරගන්න. මම හැම දෙයක්ම පැහැදිලිව ඔයාලට කියලා දුන්නා. හොඳයි ඊළඟට මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ self reading එකක් ගන්න විදිය. මට ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම මේ අපේ වීඩියෝ හොඳයි නම් like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. මේ channel එක තාම active channel එකක් නෙමෙයි. කිසිම ගෙවීමක් ගන්නෙ නැහැ. ඔයාලගේ support එකක් ලැබුණොත් මගේ channel එකත් active කරගන්න හැකියාවක් ලැබේවි. එහෙනම් යාළුවනේ මෙන්න මේ self reading කියන තැන තියෙන බටන් එක ඔයාගේ නම account එක මුලින්ම තියෙන ඔයාගේ account එක. ඊට පස්සේ ඔයාගේ නම ඊට පස්සේ address එක ඊට පස්සේ මේ self reading කියලා තියෙන බටන් එකක් ඒක උඩ click කරන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලට තියෙන මීටරේ උඩ මෙන්න මෙතන ගාණක් දැන්ට තියෙන අංක ටික ඔයා ලියන්න. මීටරේ තියෙන අංක ටික ලියන්න. ලියලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා attachments කියලා එකක්. ඒක ධන ලකුණක් තියෙන එක click කරලා ඔයාලගේ විදුලි බිලක් මෙතනින් add කරන්න පුළුවන් ඔයාලට. හරිද? මෙන්න මේ විදිහට add කරාට පස්සේ account number එක නිවැරදිද කියලා බලන්න. ඊට පස්සේ account number එකට අදාළ image එක සහ reading එක ඔයා දීලා මෙතන send reading කියන තැන දෙන්න. ඊට පස්සේ ඔයාලට note එකක් පහළින්නේ ඒක බලා ගන්න පුළුවන්. ඔන්න මම ඔයාලට කියලා දුන්නා CBK app එක download කරගන්න. ඊට පස්සේ ඒ app එකට ඔයාලගේ account එක add කරගන්න විදිය, account එක add කරගෙන විදුලි බිල පරීක්ෂා කරන්න, පසුගිය විදුලි බිල් බලන්න, ඒ වගේම ඔයාලගේ මීටරේ self reading එකක් දීලා ඒ තියෙන ගණන දැනගන්න. එහෙනම් ගොඩක් ස්තුතියි යාළුවනේ අපේ වීඩියෝ එක මේ වෙනකන් නරඹුවාට. අපේ channel එකට like එකක් දාලා channel එක subscribe කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.